ලෝක ප්‍රකට විද්‍යාඥ නිකොලා ටෙස්ලා දවසක් කිව්වා ඔයා 3, 6, 9 කියන අංකවල තියෙන අසිරිමත් බව දැනගෙන හිටියානම් ඔයාට මුළු විශ්වයේම යතුරු ලැබෙනවා කියලා. අද මම කියලා දෙන්නේ මේ විශ්වීය රහස භාවිතා කරලා හරියටම දවස් 3ක් ඇතුළත ඔයා කැමතිම කෙනාව හෝ ඔයාව දාලා ගියපු කෙනාව ඔයාගේ ජීවිතයට ගෙන්න ගන්නේ කොහොමද කියලා. ඔයා විශ්වාස කළත් නැතත් මේ ක්‍රමය ලෝකයේ පුරා දහස් ගණනකේ ආදර සිහිනය සැබෑ කරලා තියෙනවා. වීඩියෝ එක කොහෙවත් ස්කිප් කරන්නේ නැතුව බලන්න. ඔයාට එක පියවරක් වැරදුනොත් මේක වැඩ කරන්නේ නැහැ. දැන් මං කියලා දෙන්නම් මොකක්ද මේ 369 ක්‍රමය. මේ ක්‍රමය වැඩ කරන්නේ ආකර්ෂණ නීතිය පදනම් කරගෙන. අපි උදේට 3 පාරක්, දවල්ට 6 පාරක් සහ රැට 9 පාරක් අපේ ප්‍රාර්ථනාව ලියන්න ඕන. ඇයි මේ අංක? 3 කියන්නේ අපේ නිර්මාණ ශක්තිය. 6 කියන්නේ අපේ අභ්‍යන්තර බලය. 9 කියන්නේ අවසානය සහ සම්පූර්ණ වීම. මේ අංක 3 එකතු වුණාම ඔයාගේ සිතුවිල්ල විශ්වයට ඉතාම බලගතුව මුදා හැරෙනවා. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේක කරන්න ඔයාට පෑනක් සහ පොතක් විතරයි ඕන. පළවෙනියටම නිවැරදිව වාක්‍ය තෝරා ගන්න ඕන. අපි මේ දවස් 3 ඇතුළත ලියන වාක්‍ය නිවැරදිව කලින් හඳුනා ගන්න ඕන. ඔයාගේ ප්‍රාර්ථනාව දැනටමත් ඉටු වෙලා තියෙනවා වගේ ලියන්න ඕන. උදාහරණයක් විදිහට මම සහ කසුන් දැන් ඊටාම සතුටින් සම්බන්ධතාවයක ඉන්නවා. හෝ කසුන් මට ගොඩක් ආදරේ වගේ වාක්‍යයක් තෝරගන්න ඕන. පළවෙනි පියවර. උදේ ඇහැරුණු ගමන් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න කලින් ඔයාගේ වාක්‍ය පොතේ 3 වතාවක් ලියන්න. ලියන වෙලාවට ඒ සතුට හිතින් විඳින්න. එයයි ඔයයි සතුටින් එකට ඉන්නවා, කතා කරනවා, hina වෙනවා මනසින් දකින්න ඕන. දෙවෙනි පියවර. දවල් 12ත් 2ත් අතර කාලයේදී මේ වාක්‍යම නැවත 6 වතාවක් ලියන්න. මේ වෙලාවේ ඔයාගේ මනස ඒ දේ ගැනම අවධානය යොමු කරන්න ඕනේ. කලින් වතාවේ වගේම ඒ සතුට, ඒ හැඟීම ඔයා මනසින් විඳින්න ඕන. තුන්වෙනි පියවර. නිදාගන්න හරියටම මොහොතකට කලින් ඒ වාක්‍යම 9 වතාවක් ලියන්න ඕන. මේක තමයි වැදගත්ම පියවර. 9 වෙනි පාර ලියලා ඉවර වුණාම ඒ දේ ලැබුණා කියලා හිතලා හිතින් සතුටින් නිදා ගන්න ඕන. ඊළඟට දවස් 3 ඇතුළත කළ යුතු දේ. මේක දවස් 3ක් එක දිගට කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි සැකය. ඔයා ලියන ගමන් මේක වෙයිද කියලා සැක කරනවා නම් ඒක වෙන්නේ නැහැ. ඔයාට ඒ දේ ලැබිලා ඉවරයි කියන හැඟීමෙන් ඔයා මේක නිවැරදිව ලියන්න ඕන. ඒ සතුට හිතින් විඳින්න ඕන. ඒ වගේම මේ කාලය ඇතුළත එයාට මැසේජ් කර කර පස්සෙන් පන්නන්න එපා. විශ්වයට එයාගේ වැඩේ කරන්න ඉඩ දෙන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ගැන ඔයා සැක කරොත් මේක ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයා මේක ගැන හිතේ සතුටින් විශ්වාසයෙන් ඉන්න ඕන. මේ දවස් 3 ඇතුළත ඔයා හිතන්න ඕන එයා තාමත් මන් ළඟ ඉන්නවා. එහෙමත් නැත්නම් එයා මට ලැබිලා තියෙනවා වගේ සිතුවිලි. ඒ නිසා ඒ වෙලාවේ එයා ඔයත් එක්ක ඉන්නකොට ඔයාට දැනෙන සතුට ඔයා හැම වෙලේම විඳින්න ඕන. ඉතින් අදම මේක පටන් ගන්න. ප්‍රතිඵල ලැබුණු දවසට අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවෙක්ටත් මේක බලන්න ෂෙයා කරන්න. මේ වගේම බලගතු විශ්වීය රහස් දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.